පැත්තෙන් ධර්මයේ පටේ පිරිස ගොඩනගනවා. ඒකයි තරුණයෝන්ගේ එහෙම ධර්මයට උත්තේජනය වැඩි දැන්. ඒක කරන්නේ මේ ලෝක ධර්මතාවය. හේතුව තමයි අනාගතේ රහතුන්ගේ යුගයක් එනවා. හේතුව තමයි මේක 2500ක් නෙමෙයි බුදුරුන්ගේ සම්ප්‍රදායික සම්ප්‍රදායක් තියෙනවා බුදු කෙනෙක්ගේ ඒ කියන්නේ ධර්මයේ පවතින කාලය තුල මේක දැන් කොච්චරක්ද පවතිනවා කියන්නේ මේ බුද්ධ ශාසනය 5000ක්නේ 5000 දෙකට බෙදුවම කීයද 2500යි. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමයෙන් තමයි ඒක සරල රේඛාවක් නෑ. ඒක දෙකට බෙදුවහම උඩටම ගිහින් බුද්ධ ශාසනය කඩා වැටෙන්න ඕන හරි මැදදී. 2500න් සම්පූර්ණ උඩට ගිහින් බිමටම වැටෙනවා. ඊට පස්සේ ආයෙත් පොඩි නැගී හිටීමකින් තමයි ඊටු 2500 ඉවර වෙන්නේ. ඒක තමයි ක්‍රමය. හැම ශාසනයක්ම හරි අඩකින් කඩා වැටිලා ආයෙ නැගී හිටීමකින් තමයි අවසාන වෙන්නේ. ඒක තමයි මහනුවර යුගයේ ගණින්නාන්සෙලා බිහි වුනේ. කසාද බැඳලා හිටිය හාමුදුරුවෝ ඉඳලා තියෙනවනේ මහනුවර යුගයේ. දරු මල්ලු හදාගෙන, ගෙවල් දොරවල් පෝෂණය කරන, දරුවන්ට කන්න දීලා කුඹුරක් කොටාගෙන හාමුදුරුවෝ ඉඳලා තියෙන්නේ. මහනුවර යුගයේ. ඒ ගණින්නාන්සෙලාගේ යුගයේ තමයි හරියටම 2500කින් බුද්ධ ශාසනය වැටීම. හැම ශාසනයක්ම එහෙමයි. ඊට පස්සේ පොඩි නැගී හිටීමකින් ඉවර වෙන්නේ. හැබැයි අර මුල් යුගයේ තරම් රහතුන් බිහි වෙන්නේ නැහැ. ඊට කුඩා යුගයකින් මේ සරල රේඛාවක් නම් මේක අනිත් 2500 තාම කුඩා නැගී හිටීමකින් අවසන් වෙන්නේ. ඒ නැගී හිටීම තමයි මේ ආරම්භ වුනේ. ඒකට හේතුව තමයි මේ වෙනකොට පෘථුවිය අපිරිසුදුණු ක්‍රියාවලිය එක පැත්තකින් පිරිසුදු කරන අඩුම 2060 විතර වෙනකොටවත් ලෝකේ රහතුන් බිහි වෙන්න පටන් ගන්නවා. හේතුව තමයි ඒක තමයි රාතසී ක්ලාක් මහත්තයා එහෙම කිව්වේ 2050 ප්‍රබුද්ධ ඉගැන්වීම් බුද්ධ ආගම වෙනවා කියලා. එයා ඒක නිකම්ම කියපු කතාවක් නෙවෙයි. එතකොට දැන් මේ යන විදිහට වෙයිද? වෙන්නේ නැහැ. හේතුව තමයි අර ලෝකේ න්‍යෂ්ටික කවි වලින් ලෝකේ ගහගන්න ගියාම මිනිසුන්ගේ අපේක්ෂා බංගත්වයට යනවා. අනේ අපිට මොකද උනේ? අපිට කොතනද වැරදුනේ කියලා හොයනකොට මැවුම්වාදී ඉගැන්වීම් වේගෙන් කඩා වැටෙනවා. මේක කරන කිසි දෙවියෙක් නෑ කියලා මිනිස්සු නිදහසේ හිතන්න පටන් ගන්නවා. අන්න නිදහසේ හිතනකොට මිනිස්සු බුදු කෙනෙක් ගැන පවා ප්‍රශ්න කරනවා. අන්න එතකොට තමයි බුදුදහමට මිනිස්සු වේගෙන් කිට්ටු වෙන්නේ. ඒ කාලේ තමයි. ඒකට ලෝකේ ධර්මතාවය දැන් හදාගෙන යනවා. ඒකනේ මේ සාමාන්‍යයෙන් අවුරුදු 18 20 තරුණයෝ හරි ගුණවත්. හොඳට ගුණ ධර්ම පුරනවා. හේතුව තමයි අර අනාගතයේ යුගයට මේ වෙනකොට ධර්මතාවය සකස් කරගෙන යනවා ගුණවතුන්ගේ යුගයට. එක පැත්තකින් පෘථුවිය පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය එකක් ධර්මතාවය කරගෙන යනවා. ධර්මයේ හිටියොත් විතරයි රැකෙන්නේ. යන්තම් හරි ධර්මයේ එළිලා හිටියොත් ඒ විනිහ රැකෙයි. ධර්මයේ නැත්තම් ඉස්සරහට ආරක්ෂාවක් නැහැ. පියවුරුමින් හම්බුණු භූමිය තමයි ධර්මයේ. ධර්මයේ ඉන්න. ධර්මයේ හිටියොත් කිසි දෙයක් නිසා කෙනෙක්ව විනාශ වෙලා යන්නේ නෑ. කර්මයේ කර්මානුරූපව ඒකට කර්ම සකස් වෙලා නැත්නම් විනාශ වෙන්නේ නෑ. ගුණවත් වෙන්න. අඩුම පන්සිල්වත් රැකගෙන ඉන්න. පන්සලට යන්න බැරි වුණාට කමන්නේ. මේ අපේ තියෙන වැඩත් එක්ක හැම වෙලාවෙම පන්සල් වල ඉන්න බෑනේ. ඒ වුණාට පුළුවන් නම් උදේම නැගිටලා පුළුවන් නම් විනාඩි 5ක් විතර ඇඳේම වාඩි වෙලා 4:45 වගේ කාලය අතුරුතුර ඒ කාලේ තමයි ඊටම හොඳ කාලේ. මොකද මේ ලෝකේ නෙට්වර්ක් එකක් තියෙනවා ආධ්‍යාත්මික අය සමවදින. තාක්ෂණික ජාලයකුත් තියෙනවා. ඒක කවුරුවත් කියන්නේ නැහැ. ලංකාවේ කීප දෙනෙක් එකට සම්බන්ධයි. ඒ වුණාට ඒක ඊටාම රහසිගතයි. මොකද ඒකට හානි කරන්න පුළුවන් මේ ඒකට විරුද්ධ කෙනෙක් ආවොත්. තාක්ෂණික ජාලයකුත් තියෙනවා. කොහොමද මේ චිත්ත තරංග පෘථුවියට මුදා හැරියාම වේගයෙන් පෘථුවිය මේ ඒ චිත්ත තරංග පෘථුවියත් එක්ක සමවදින්නේ කියලා තාක්ෂණික ජාලයකුත් තියෙනවා. ආධ්‍යාත්මික නෙට්වර්ක් එකකුත් තියෙනවා. ඒකට ඔය කැලෑවල ඉන්න හාන්දුරුවෝ පින්වත්නි අනුරාධපුරයට එහෙම එකතු වෙනවා අවුරුද්දට සැරයක්. මට තියෙන ප්‍රශ්නේ කොහොමද පණිවිඩය එළියට යවා ගන්න කියන එක. ඒගොල්ලෝ ෆෝන් එකක් තියා ඒගොල්ලෝ දැකලවත් නැහැ. අද සඳුදාද කියලාවත් දන්නේ නැහැ. ඒ ඔක්කොම 5000ක් විතර එකතු වෙනවා ඔය මේ අනුරාධපුරේ මේ රුවන්වැලි සෑය ළඟට එක කාලයකට. එකම දවසක එකම වෙලාවක එකතු වෙනවා. ගැටලුව තියෙන්නේ කොහොමද පණිවිඩය හුවමාරු කරගන්නේ කියන එක. ඒකට රහසක් තියෙනවා. ආධ්‍යාත්මික ජාලයක් තියෙනවා මේ පෘථුවියේ. ඒ ජාලයට සමවදින්න පුළුවන්. ඒකට හොඳම වෙලාව තමයි අර ಭಾರತයේ කියපු බ්‍රහ්ම මුහුර්තය. උදේ නිකන් අපිට වෙලාවක් හරියට කියන්න බෑ. මේ ඉලේ පායන එකත් එක්ක වෙනස්කම් වෙන්න පුළුවන්. හොඳම වෙලාව තමයි 4:00-5ට විතර භාවනාවකට සමවදින. හේතුව තමයි පෘථුවිය රත් වෙලා හොඳටම නිවුණු වෙලාව තමයි ඒක. මම හිතන්නේ මේ වෙලාව හොඳයි කියලා. ඒ වගේ මේ ආධ්‍යාත්මයට බර වෙන්න ඉස්සරහට ගැඹුරු ආධ්‍යාත්මික යුගයට තමයි ඔබ විවෘත වෙන්නේ.
එවැනි ලෝකයට අපි යන්නේ. ඒ නිසා පුළුවන් තරම් ගුණධර්ම පුරන්න, ගුණධර්ම වලට වැටෙන්න දෙන්න එපා. හොඳට ගුණධර්ම රැක ගන්න මේ අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.